හෙලෝ පෙට් ලවර්ස් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අරගෙන ආවේ ට්‍රිප් එකක් ගියපු වෙලාවක අපිට වෙච්ච පුංචි අකරතැබ්බයක් ගැන වීඩියෝ එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති අපේ පව් යාළුවෝ 4 දෙනෙක් එක්ක අපි ගොඩක් ට්‍රිප්ස් යනවා. මේ තැන නම හොරකැටිය නේචර් විලා. හැබැයි මේක පෙට් ෆ්‍රෙන්ඩ්ලි කැටගරි එකේ තියෙන රිසෝට් එකක් නෙමෙයි. ඒත් මේ තැන ලස්සනයි සහ කබානාස් තිබ්බ නිසා අපිට මේගොල්ලෝ එක්ක ගියාම ප්‍රයිවසි එක තියාගෙන අනිත් අයටත් කරදරයක් නොවෙන්න අපේ නිදහසත් තියාගෙන ඉන්න ඕන නිසා ට්‍රිප් එකකදී අපි බලනවා ගොඩක් වෙලාවට කොටේජස් කබානාස් තියෙනවා නම් යන්න. මේකේ කබානාස් තිබ්බ නිසා මම ඕනට කතා කරලා ඇහුවා අපේ බව්ව 4 දෙනෙක් ඉන්නවා ගෙනාවට කමක් නැද්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එකඟ වුණා. ඇත්තටම ඕන හරිම ෆ්ලෙක්සිබල්. ඒක කියන්න ඕනේ. එයා ඉඩ දුන්න අපේ අය අරගෙන එන්න. ඉතින් එහෙම තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. එතකොට බලන් ඉන්න මෙතන වෙන දේ අපි අපේ 4 දෙනා ගැන කියනවා නම් ඕලා ගෝල්ඩන් ගර්ල් ලොකු එක්කෙනා. එයා හරිම කීකරුයි කියන දේ අහනවා. ඊළඟට ඔය ඉන්න චූටි එක්කෙනා චූටි ටෆී තමයි අර ලොකු වෙලා පොල් අහුලන්නේ. මේ වීඩියෝ එකත් බලන්න. ටෆීට මාස 4යි මේ ට්‍රිප් එක යද්දී. මේ ඉන්නේ ලියෝ ටිකක් බයයි. එයා තනියෙන් ওই වගේ තැන්වලට යන්නේ නැහැ. අපිට කියලා ගාඩ් වෙලා ඉන්න තමයි එයා බලන්නේ. චූටි හරිම දඟ වුණාට ඔය කාලේ කියන දේ අහනවා. අනිත් අයගේ පස්සෙන් දුවන එක තමයි වැඩි. ඊළඟට අපේ හිතුවක්කාරයා තමයි සෆායා, ඩැල්මේෂන් ගර්ල්. එයා ටිකක් කියන දේ අහනවා අඩුටත් වඩා කියන දේ අහන්නේ චුට්ටක් පහුවෙලා. ඒ නිසා පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් එයා කලබලයි. අපිව ගාඩ් කරනවා හැමතිස්සෙම. හැමෝමම ගාඩ් කරනවා එයා. ලීෂ් නොදා ඉන්නවා නම් අවදානෙන් ඇහැ ගහගෙනම ඉන්න ඕනේ ඉතින් මේගොල්ලන්ට. ඔන්න බලන්න ආක බලපු ටිකට සෆායා පැන්න වතුර. මම බය වෙච්ච පාරේ ඉක්මනට වීඩියෝ එකක් පෝස්ට් වුණා. මේ ඔය යොනිත් වතුරට පැනලා ආපහු එයාව ගත්තට පස්සේ තමයි ආපහුම වීඩියෝ කරන්න ගත්තේ. ඉතින් ඔය වගේ රිස්ක් එකක් තියෙනවා. මොකද අපි ඔයගොල්ලෝ දැකලා ඇති අපේ ට්‍රිප්ස් වල අපි මේගොල්ලන්ට ලීෂ් දානවා අඩුයි. ඒ කියන්නේ රිස්ක් එකක් තියෙන තැනක් හරි තව බව්වෝ ඉන්න තැනක වගේ නම් අපි ලීෂ් දානවා. නැත්තම් ඒගොල්ලෝව නිදහසේ තියන්න තමයි බලන්නේ. දැන් මෙතනදිත් මං යද්දිම කිව්වා යොනිත්ට දාන් අරන් යන්න කියලා ලීෂ් ඕනේ පයින් නැහැ කියන දේ අහනවා කියලා තමයි ගියේ. මෙතනදි වෙන්න පුළුවන් නරකම දේ තමයි එක්කෙනෙක් වතුරට පැන්න ගමන් අනිත් අයත් වතුරට පයින්න බලනවා. ඉතින් අපි මේගොල්ලෝව හුරු කරනකම් මෙතන කරේ ලීෂ් දාලා අල්ලගෙන ඒගොල්ලන්ට පීනන්න දුන්නා. ඒගොල්ලෝ එතනට හුරු වුණාට පස්සේ නිදහසේ පීනන්න දුන්නා ඒ ලීෂ් එක පිටින්. මොකද මේ හදිසියක් වුණත් අදලා ගන්න පුළුවන්. ඕගොල්ලොත් ඕගොල්ලෝගේ බව් යාළුවෙක් මේ වගේ තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.